හොඳයි යාළුවනේ මම කිව්වත් වගේම මම දැන් මේ විදිහට මෝටරේ ඇද ගන්නවා මේ විදිහට රෝටරේ මේ අග්‍ර දෙක අපි කිව්වත් වගේ මේ කොමන්ඩ් එක අපි ස්ටාර්ටින් එක හොයාගන්න විදිය ඉගෙනුවානේ දැන් මම මෙතනින් ගන්නවා මේක ස්ටාර්ටින් එක මේක රන් එක අපි හොයාගෙන ඉවරයි මේ මෝටරේ කොහොමද ස්ටාර්ටින් රන් කොහොමද කරන්න කියලා දැන් මේකට අපි පවර් සප්ලයි දෙන්න යන්නේ පවර් සප්ලයි දෙනකොට අපේ තියෙනවා 220 230 කියනක වෝල්ටේජ් එක 220 230 තමයි අපිට වෝල්ටේජ් එකක් එන්නේ එතකොට අපේ මේ අග්‍ර දෙක එනවා අපේ අග්‍ර දෙකක් එනවානේ සාමාන්‍ය earth එකකුත් එනවා earth එක නම් බොඩි earth එකක් දෙන්නේ earth එකක් දෙනකොට අපි දැන් අපි කියමුකෝ earth symbol එක මේකනේ අපි symbol එක earth එක මෙහෙම කරලා දෙන්න තියෙන්නේ බොඩියටම earth එක දෙන්න තියෙන්නේ අපි මේ pair දෙකේ අපි ඉස්සල්ලාම එක අප්‍රයක් අපිට බය නැතුව common එකට සම්බන්ධ කරන්න පුළුවන් අපි common එක දාන්න අපි මේ capacity starting එකක් ගැන තමයි අපි මේ කතා කරන්නේ ඊට පස්සේ අපි තියෙනවා කැපැසිටර් එක. අපි කැපැසිටර් එක අප්ග්‍රේඩ් දෙනවා. හරි? එක අප්ග්‍රේඩ් දෙනවා. එක අප්ග්‍රේඩ් දීලා අපි මෙහෙම ලියමුකෝ. රන් එක කෙලින්ම යනවානේ. අපිට දෙන්න පුළුවන් ස්ටාර්ටින් එක කැප් එක හරහා. කැප් එක හරහා දුන්නාම ස්ටාර්ටින් කැපැසිටර් මේක රන් එක දිගටම අල්ලගෙන යනවා මේක කොමන් එකේ දුවනවා. එතකොට මේ මෝටරේ කැපැසිටර් ස්ටාර්ටින් මෝටර් එකට පවර් සප්ලයි දෙන විදිහක් තමයි මම අද ඔයගොල්ලන්ට කියන්නේ. තව තියෙනවා මේකේ ස්පීඩ් දෙන මෝටර තියෙනවා. මේක මම සාමාන්‍ය කම්ප්‍රෙසර් එක මුල් අවධියක් තමයි මම ඔයගොල්ලන්ට උගන්වන්න ලැහැත්ති වෙන්නේ. මම කම්ප්‍රෙසර් එක AC එක ගත්තාම මගේ පරමාර්ථය තියෙන්නේ AC එක කොහොමද මෝටරේ කම්ප්‍රෙසරේ කැපැසිටර් ස්ටාර්ටින් ගොඩාක් දුරට එන්නේ ස්ටාර්ටින් රනින් කොමන්ඩ් කියලා හොයාගෙන අපිට පවර් සප්ලයි දී ගන්න පුළුවන් ක්‍රම ටිකක් ඔයගොල්ලන්ට උගන්වලා ඔයගොල්ලන්ට ඒ ගැන දැනීමක් දෙන්න තමයි මගේ අදහස වෙන්නේ. මේ ඇවිල්ලා තියෙන මෝටර එක කැපැසිටි ස්ටාර්ටින් මෝටර එක පවර් සප්ලයි දෙන හැටි. හරි. හොඳයි මම ඊළඟට ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද ඊළඟ next වීඩියෝ එකේදී මම පෙන්නන්නම් ඔයගොල්ලන්ට කොහොමද මේක කොහොමද හොයාගන්නේ. අපි තියරිව කොහොමද හොයන්නේ. අපි තියරි ඉන්නේ දැන් මේ ඉගෙන ගත්තේ අපි ප්‍රැක්ටිකලි. අපි ප්‍රැක්ටිකලි හොයා ගන්න ඕනේ මේ කොහොමද මේකට පවර් සප්ලයි මේක හොයාගන්න කොහොමද පවර් සප්ලයි දෙන්නේ කොහොමද මේ ඔයගලන්ට සුළු දැනීමකට තමයි මම මේක තියරිය කියලා දුන්නේ. අපි ඉස්සරහට බලමු අපි ප්‍රැක්ටිකල් කරලා කොහොමද ප්‍රැක්ටිකලි වෙන්නේ කියලා. හොඳයි යාළුවනේ මම ඉස්සෙල්ලා වීඩියෝ එකේ පෙන්නුව එකේ ප්‍රැක්ටිකලි එක පෙන්වන්න තමයි මම මේ හදන්නේ. කොහොමද කම්ප්‍රෙසර් එක ඔන් කරගන්නේ. අපි මේ කම්ප්‍රෙසර් එක කොහොමද ඔන් කරගන්නේ. දැන් මේක ගත්තාම මේක ටර්මිනල් 3 විතර අපිට ඇවිල්ලා තියෙනවා. අපි මේකේ දන්නේ නැහැ කොහොමද ස්ටාර්ටින් එක කොහොමද රන් එක කියන්නේ කොහොමද කියන එකක් අපි කිසිම දෙයක් දන්නේ නැහැ. ඒකට අවශ්‍ය බඩු ටිකක් මම අරගෙන තියෙනවා. මල්ටිමීටරයක් තියෙනවා. කැපැසිටරයක් තියෙනවා. ඒ වගේම වයර් කෝඩ් එකක් තියෙනවා. ටර්මිනල් වයර් කෝඩ් එකක් තියෙනවා. ওই ටික අරගෙන පවර් සප්ලයි එකක් මෙතන තියෙනවා. අපි ඒ ටික අරගෙන බලමු ඉස්සෙල්ලාම කොහොමද මේක හොයන්නේ කියලා. ඉස්සෙල්ලාම මම මල්ටිමීටරේ අරගෙන ohms ස්කේල් එකට ඕපන් කරලා බලනවා මේ ටර්මිනල් තුන කොහොමද දුවන්නේ කියලා. 9යි 5යි 10ක් වෙනකන් යනවා. තව එකකට තියලා බලමු. 4යි 5යි 5යි 4යි 7ක් යනවා. අනිත් එකටත් තියලා බලමු. 6යි 5ක් යනවා. අනිත් එකටත් තියලා බලමු. 9යි 6යි 9යි 4ක් යනවා. 9යි 4ක් යනවා කියන්නේ මම හැම වෙලාවෙම කියලා තියෙනවා වැඩිම ohms rate එකක් ගන්න. වැඩිම ohms rate එකක් ගන්න
ටර්මිනල් දෙකෙන් ඉස්සරහා ටර්මිනල් එක හැමතිස්සෙම කොමන් එක. ඒ කියන්නේ අපි මේකේ උතල් තියෙන වයින්ඩින් එක කැරකිලා ස්ටාර්ටින් එක හරහා ගිහිල්ලා රන් එක හරහා ගිහිල්ලා පෙන්නන අග්‍ර දෙක පෙන්නුවට පස්සේ ඒකේ ඉස්සරහා තියෙන එක තමයි කොමන් එක වෙන්නේ. කොමන් එකත් එක්ක වැඩිම රේට් එකක් පෙන්වන්නේ මේක. දැන් අපි දැනගත්තා කොමන් එක කියලා. මේ දෙක පෙන්නනවා 9.3ක්. ඒ කියන්නේ මේක කොමන් එක. ඒකේ ඉස්සරහා කොයිල් වයින් මේක කොමන් එක. කොමන් එකත් එක්ක පෙන්නන එක ටර්මිනල් එකක් 4යි 2ක් පෙන්නනවා. අනිත් එක පෙන්නනවා 5යි 7ක්. ඒ කියන්නේ කොමන් එකත් එක්ක වැඩිම පෙන්නන එක තමයි ස්ටාර්ටින් එක. අනිත් එක රන් එක වෙන්නේ. කියන්නේ මේක අනුව බලපුවාම කොමන් එක මේක ස්ටාර්ටින් එක මේක රන් එක. අපි අමුල්ල බලමු මේක හරිද කියලා. ඉතින් මම වයර් කෝඩ් එකක් අරගෙන තිනවා. මම කොමන් එකට කහ පාට ලයින් එක පවර් සප්ලයි එකට දෙනවා. කොමන් එකත් එක්ක වැඩිම එකක් පෙන්වන්නේ ස්ටාර්ටින් එකට රතු එක මුනනවා. අනිත් එක රන් එක. කැපැසිටර් එක ගත්තා. කැපැසිටර් එක අරගෙන අපි ස්ටාර්ටින් එකට එකක් දුන්නා. රන් එකට එකක් දුන්නා. ඊට පස්සේ අපි වයර් කෝඩ් එක ගත්තා. මේක චෙක් කරනකොට මට තව දෙයක් කියන්න අමතක වුණා. මේක චෙක් කරනකොට අපි හැමතිස්සෙම මෝටර එක චෙක් කරනකොට අපි වෙන්න ඕනේ මෝටරේ ටර්මිනල් එක තියලා ග්‍රවුන්ඩ් බලන්න ඕනේ. මෙතන පොඩ්ඩක් සුද්ධ කරලා ග්‍රවුන්ඩ් බලන්න ඕනේ. මේ ටර්මිනල් එකකවත් ග්‍රවුන්ඩ් පෙන්නනවාද කියලා. ග්‍රවුන්ඩ් පෙන්නනවාද කියලා බැලුවා. ග්‍රවුන්ඩ් පෙන්නන්නේ නැහැ මේ මෝටරේ. මේ මෝටරේ ග්‍රවුන්ඩ් පෙන්නන්නේ නැහැ. මේක කොමන් එක වුණා අපිට. කොමන් එකත් එක්ක ගන්න එක වැඩි ස්කේල් එකක් ගන්න ස්ටාර්ටින් එක අනිත් එක රන් එක. කොමන් ස්ටාර්ටින් රන් වෙන්නේ මෙහෙමයි. ඔන්න ඉතින් මම ඉතින් ටර්මිනල් එක ටික ආයි අමුල්ලා පෙන්නන්නම්. මේක කොමන් එක. කොමන් එක මේක ස්ටාර්ටින් එක මේක රන් එක. ඔන්න ඉතින් මම දැන් රන් ටර්මිනල් එකක් දැම්මා. ස්ටාර්ටින් එක රතු එක ඇමුනේ. ඒකින්ද රතු එක ස්ටාර්ටින් දැම්මා. මේක රන් එක දැම්මා. මේ අපේ වයර් කෝඩ් එක ගත්තා. වයර් කෝඩ් එක අපිට ඩිරෙක්ට් කමුනන්න පුළුවන්. මම කිව්වත් වගේ කොමන් එකට ඩිරෙක්ට් පවර් සප්ලයි එක අපිට කෙලින්ම එයාට දෙන්න පුළුවන්. ඊට පස්සේ තමයි රන් එකට ඩිරෙක්ට් සප්ලයි එක දුන්නා. දැන් අපි බලන්න ඕනේ දෙවෙනි පාරක් චෙක් කරලා අපි මේක හරිද කියලා. ඒ සර්කිට් එක හරි. දැන් අපි ස්ටාර්ට් කරලා බලමු මේක කොහොමද කියලා. දැන් අපි ස්ටාර්ට් කරන්න යන්නේ. දැන් ස්ටාර්ට් වෙනවා. ස්ටාර්ට් වෙනවා. බලන්න ඕනේ මේ කම්ප්‍රෙසරේ වැඩ කළාට මේ කම්ප්‍රෙසරේ පම්පින් ඒ කියන්නේ අණ්ඩ කම්ප්‍රෙසර්ද නැද්ද කියලා අපි බලන්න ඕනේ. මේක බලන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි මේකට ඩිස්චාර්ජ් එකට අපි මෙතන තමයි ඩිස්චාර්ජ් එක. මෙතන තමයි සක්ෂන් එක. සක්ෂන් එක ගොඩාක් දුරට එන්නේ මේ රොටරි කම්ප්‍රෙසරයක්. රොටරි කියන මොඩල් එකට අයිති වෙන කම්ප්‍රෙසරයක්. මේ මෆ්ලරේ හරහා තමයි සක්ෂන් එක එන්නේ. මේක ඩිස්චාර්ජ් එක වෙන්නේ. ඩිස්චාර්ජ් වෙන්නේ මේක අපි බලමු දැන් කොහොමද මේක හොඳ නරක අපි හොයාගන්නේ කියලා. ඉස්සල්ලාම අපි බලනවා සක්ෂන් එකට හොඳට ඇඟිල්ල තියලා හොඳට බැගුම් ගන්න දෙනවා. බැගුම් ගන්න දුන්නාම මේ ඇඟිල්ල අපිට ගන්න බෑ. හොඳට බැගුම් කරලා. දැන් අපි මේක අතහැරලා මේක ඕෆ් කරනවා. ඕෆ් කරපුවාම ඩිස්චාර්ජ් එකෙන් තුම දාන්න ඕනේ. නැත්නම් මේක මෙහෙම අපිට ටික ටික ලූස් වෙලා ගන්න පුළුවන් කමක් තියෙනවා. දැන් මේක එන්නේ. ඒ කියන්නේ මේ කම්ප්‍රෙසරේ සාමාන්‍ය දුරකට හොඳ කම්ප්‍රෙසරයක්.
එතකොට හොඳ කම්ප්‍රෙසර් එකක්. මේකේ තව ක්‍රමයක් තියෙනවා මම ඒක පෙන්නන්නම්. මේ පේනවනේ සද්දේ. මම අනිත් ක්‍රමෙත් පෙන්නන්නම්. ආයි ක්‍රමයක් තියෙනවා. මේක හොඳට මෙතනින් හොඳට ඇඟිල්ල තියාගෙන මේක හොඳට ප්‍රගුම් වෙන්න දීලා මෙයා ඔෆ් කරනවා. ඔෆ් කළාට පස්සේ ඔයගලන්ට ඇහෙනවා ඇති මෙතනින් දුම දාලා යනවා. හොඳට පේනවා ඇති මෙතනින් දුම දාලා බැක් ගන්න. ඒ කියන්නේ මේක පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මේක 100% හොඳ කම්ප්‍රෙසර් එකක් නෙමෙයි. නමුත් පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයක තියෙනවා. නමුත් මේක මේ ගොඩාක්ම 100% හොඳ තත්ත්වයේ තියෙන කම්ප්‍රෙසර් එකක් නෙමෙයි. සාමාන්‍ය හොඳ කම්ප්‍රෙසර් එකක් නම් මේක මෙතනින් බැක් ගහන්න බෑ. දැන් පේනවා. ඔන්න ඔය ආකාරයට තමයි කම්ප්‍රෙසර් අපි චෙක් කරගන්නේ. ස්ටාර්ටින් රන් කොමන් හොයන්නේ හැමතිස්සෙම ස්ටාර්ටින් වැඩිම ප්‍රතිරෝධයක් ගන්න ටර්මිනල් දෙකට ඉස්සරහා තියෙන ටර්මිනල් එක හැමතිස්සෙම කොමන් එක වෙනවා. කොමන් එක හොයාගත්තාට පස්සේ කොමන් එකත් එක්ක අපි අනික් අතර දෙකට තියලා බලනකොට වැඩිම ප්‍රතිරෝධයක් ගන්නේ ස්ටාර්ටින් එක. ඊට පස්සේ අඩු ඊළඟ ටර්මිනල් එක වෙන්නේ රන් එක. ඔක මේ මම මේ කම්ප්‍රෙසර් එක ගැන විතරයි පොඩි දැනීමක් දුන්නේ. මේකේ තව එනවා සාමාන්‍ය වොෂින් මැෂින් වලට එහෙම එනවා. ඒව පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒව මම කියලා දෙන්නම් ඉස්සරහට. මේක දැන්ට මේ කම්ප්‍රෙසරේ දුවා ගන්න තමයි මේ ප්‍රධානව මම මේ කියලා දෙන්නේ. බලමු අපි ඉස්සරහට ඉගෙනගෙන තව දුරටත් මේ ඔයගලන්ට හරි දෙයක් උගන්වන්න තමයි මගේ බලාපොරොත්තු වෙන්නේ. හරි දෙයක් හරි විදියකට උගන්වලා කොහොමද තෝරගන්නේ, කොහොමද බඩුවක් තෝරගන්නේ, කොහොමද මේ කම්ප්‍රෙසරේ කොච්චර BTU රේට් එකක් තියෙනවද, කොහොමද මේකේ BTU රේට් එකම ඉන්නේ, ටන් වලින් ගත්තාම කොච්චර ටන් වෙනවද, ඒ ටික මම ඉස්සරහදී කියලා දෙන්නම් කොහොමද ඒක අපි හොයාගන්නේ කියලා. දැන් අපි මේ ටික මෙහෙම ඉගෙනගෙන ඉස්සරහට යනකොට ඉදිරියේදී කියලා දෙන්නම් කොහොමද කැල්කියුලේෂන් එකේ ඉඳලා රූම් එකක් ගත්තාම රූම් එක කැල්කියුලේෂන් කරන්න කොහොමද AC වලින් අපි AC එකක් කොහොමද ඒ රූම් එකට අවශ්‍ය කැපැසිටි එකට AC එක දාන්නේ කොහොමද ඒක කැල්කියුලේෂන් කරන්න කොහොමද ඒ ටික මම ඔයගලන්ට මුලින් ඉඳන් කියලා දෙන්නම්. ඉස්සල්ලාම අපි දැනගන්න ඕනේ ගොඩාක් දුරට අපිට මෝටර එන්නේ සිංගල් පේස් මෝටර එනවා, 3 පේස් මෝටර එනවා. මම මේ සිංගල් පේස් මෝටර එක කම්ප්‍රෙසර් එක කොහොමද ටර්මිනල් වලට පවර් සප්ලයි දීලා ස්ටාර්ට් කරන්න කොහොමද කියන එක විතරයි මම ඉගන්නුවේ. මේක සාමාන්‍ය මේ විදිහටම තමයි සාමාන්‍ය මෝටරයක් ස්ටාර්ට් කරන්නේ. මේ කැපැසිටර් ස්ටාර්ටින් මේක කැපැසිටර් ස්ටාර්ටින් කම්ප්‍රෙසර් එක.